Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. මම මේ යන්න හදන්නේ church එකට. මේ church එක තියෙන්නේ ඕල්රිගා වල සෙන්ට් එකේමයි. මට ගෙදර නෙමෙයි apartment එකේ ඉඳන්. මොකද home is where the families නේ. මම ඉන්නේ තනියමනේ. ඉතින් මම ඒකට apartment එක කියලාම කියන්නම්. apartment එකේ ඉඳන් එක ට්‍රෑම් එකයි තියෙන්නේ. ට්‍රෑම් හෝල්ස් 5කට විතර පස්සේ තමයි චර්ච් එක තියෙන්නේ. මේකේ නම තමයි සෙන්ට් මේරි මග්දලේනා. මම සතියේ සන්ඩේ හරි මන්ඩේ හරි වෙන් කරගෙන ඉන්නවා චර්ච් එකට යන්න. ඒක වෙන් කරගත්තේ නැති දවසක් වුණත් මට ස්ට්‍රෙස් නම් එක්කෝ මම ප්‍රශ්නයක නම් ඉන්නේ මට රිලැක්ස් වෙන්න ඕන නම් මම චර්ච් එකට යනවා. කලින් වීඩියෝ එකේ කිව්වත් වගේ සම එක ළඟ නිසා අවුව හොඳට පායලා තියෙනවා. ඉතින් ලස්සනට හැමදේම පේනවා ඒක නිසා. මම ඇත්තටම වින්ටර් එකට වඩා ස්ප්‍රින්ග් එක සම එකට හරිම කැමතියි. ස්ප්‍රින්ග් එකටත් ආයේ ගස්වල කොළ දළු දාලා මල් ඇවිල්ලා එහෙම පටන් ගන්න කාලයක් නිසා මම හරිම කැමතියි ඒ කාලෙට. වින්ටර් එකට මම කැමති ස්නෝ කරනවා බලන්න. වින්ටර් එක හොඳයි ගෙදර ඉන්න තියනවා නම්. ඒ වුණාට හැමදාම මගේ එළියට යන්න එපා. ඉතින් පොඩ්ඩක් ළඟ තියෙන ෂොප් එකකට එළියට යන්න වුණත් සෑහෙන දේවල් ඇඳලා ජැකට් දාලා වින්ටර් ෂූස් දාලා එහෙම යන්න ඕන නිසා ඒක සමහර වෙලාවකට මට හරිම ස්ට්‍රෙස්ෆුල්. ඉතින් ඒක නිසා මම වින්ටර් එකට වැඩිය කැමති නැහැ. ඔන්නෝම තමා මම ට්‍රෑම් එකෙන් බැහැලා දැන් මේ චර්ච් එකට යන ගමන් පොඩි දුරක් තමා තියෙන්නේ. මේක උදේ 6:00 ඉඳන් රෑ 8 වෙනකන් ඕපන් කරලා තියෙනවා. ආගම් ભેදයක් ජාති ભેදයක් එහෙම නැහැ. ඉතින් ඕන කෙනෙක්ට යන්න පුළුවන්. චර්ච් එකට යන එක ගැන කතා කරපු නිසා මට අනිවාර්යෙන් කියන්න ඕනි කියලා හිතුණා. අපි හැමෝම ඉන්නේ බිසි ලයිෆ් ස්ටයිල් එකක. ගොඩක් වෙලාවට සතිය යනවවත් තේරෙන්නේ නැහැ. මේ සඳුදා ඊළඟ සඳුදා වෙනව දන්නේ නැහැ. ඒ වගේ එක එක ටාගට්ස්, ඩෙඩ්ලයින්ස්, රෙස්පොන්සිබිලිටිස් එක අපි පොඩි රේස් එකක ඉන්නේ. ඒ අතරේ අපි අපිටම ටයිම් එක දෙන්න ගොඩක් වෙලාවට අමතක වෙනවා කියලා මට හිතෙනවා. මම ඒකට සොලියුෂන් එකක් විදිහට තෝරගෙන ඉන්නේ චර්ච් එකට යන එක. මේක මගේ හිතට හීලින් එකක් වගේ. මම මෙතන ඉඳලා ගිය සතියේ වෙච්ච දේවල්, එතකොට මම ඊළඟ සතියේ කරන්න ඉන්න දේවල්, මගේ අතින් වෙච්ච අඩුපාඩු, මට සතුට හිතුණු තැන්, දුක හිතුණු තැන්, මගේ ඔළුවේ තියෙන ප්‍රශ්න, මම ඉස්සරහා කරන්න ඉන්න දේවල් ගැන මගේ හිතේ තියෙන ඩවුට්ස්, ඒ වගේ දේවල් ජීසස් එක්ක ෂෙයා කරගෙන ටිකක් වෙලා ඉඳලා ප්‍රේ කරලා මම යනවා. මම හිතන්නේ සමහර වෙලාවට අපිට ලොකු දේවල් නෙමෙයි ඕනේ. පොඩි මෝමන්ට් එකක් වුණත් ඇති රිලැක්ස් වෙලා කාම් ඩවුන් වෙලා ඊළඟ සතියත් ආයේ අපි කරගෙන ආපු දේවල් ඒ විදිහට පටන් අරගෙන කරගෙන යන්න. සමහර වෙලාවට අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපි හරි ඉක්මනට ඩිසිෂන්ස් අරගෙන ඒක ගැන පස්සේ පොඩි වෙන වෙලාවල් තියෙනවා. මම හිතන්නේ අපිටම ටයිම් එකක් දීලා අපේ මනස රිලැක්ස් කරගෙන කාම් ඩවුන් වුණාට පස්සේ අපිට ඊට වඩා හොඳ ඩිසිෂන් එකකට යන්න පුළුවන් කියලා. ඒක වාට චර්ච් එකම වෙන්න ඕනේ නැහැ. පන්සලක් හරි කොහේ හරි බීච් එකක් හරි ඒ වගේ තැනක් එක එක්කෙනාට වෙනස් විදිහට තියෙන්න පුළුවන්නේ. ඉතින් ඒ වගේ තැනක් තෝරගෙන එහෙම මයින්ඩ් එක රිලැක්ස් කරගන්න එක ගොඩක් වටිනා කියලා මම හිතනවා. ඇති දැන් පණ්ඩිත කතා කිව්ව නේද? මම දැන් මේ ගෙදර යනවා. ගෙදර යන්න කලින් මට ආසාවක් ආවා බබල් ටී එකක් බොන්න. ඉතින් මම සාමාන්‍යයෙන් බබල් ටී ගන්නේ ඇන් බබල් ටී කියලා ෂොප් එකකින්. හැබැයි මම මේ යනකොට වෙලාව 7ට විතර ඇති. අන්ෆෝචුනේට්ලි ඒක වහලා. ඇතුළට ගියාම කිව්වා යාලා ක්ලෝස් කියලා. ඉතින් ඊට පස්සේ එතන ළඟ තව ෂොප් එකක් තියෙනවා බබල් ටී රිගා කියලා. මේකෙන් මම වැඩි try කරලා නැහැ. ඒක නිසා මම ඒකට ගියා. දැන් මට බබල් ටී එකක් බොන්නම ඕනේ නිසා මම බබල් ටී ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක තමයි ඕඩර් කරේ.
ඒකට අපිට බබල්ස් ගන්න පුළුවන් කැමති ෆ්ලේවර්ස් 3කින්. හැබැයි මම ගත්තේ මැංගෝ ෆ්ලේවර් එකෙන් විතරයි. මේක ලාර්ජ් සයිස් එක යුරෝ 5.80ක් වුණා මේක. මම සාමාන්‍යයෙන් ගන්න බබල් ටී ෂොප් එකේ ලාර්ජ් එක 4.50ක් වගේ. මම ඕඩර් කළේ ස්ට්‍රෝබෙරි එක වුණාට ඒකේ ටේස්ට් එක නිකන් ෆලූඩා රහක් ආවේ. හැබැයි රසයි. පස්සේ හිතුණා මෙච්චර ලොකු එකක් අපරාධේ ඕඩර් කරේ කියලා. ඒ වුණාට මම සේරම බිව්වා. මම හොඳයි නේද? කච කියවන්න මගේ සගයක් නැති නිසා මම ඕකත් තනියම බොන ගමන් ජීවිතේ කොච්චර සුන්දරයිද සහ අනිත්‍යයිද කියලා මෙනෙහි කරලා මම ගෙදර ගියා. ඉතින් ඔහොම තමයි මගේ අද vlog එක ඉවර වෙන්නේ. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. සහ thank you මගේ වීඩියෝස් බලනවට, ලයික් කරනවට, කමෙන්ට් කරනවට. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. bye bye.